කොහොමද යාළුවනේ ඔයාලට මං ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න ආවා. යාළුවනේ උදෑසනම අපේ අම්මගේ එලාම් එක වැදුනා. ඉතින් යාළුවනේ එලාම් එක කිව්වට එලාම් එකම නෙමෙයි. පුතා නැගිටින්න. ඒක තමයි යාළුවනේ අපේ අම්මගේ එලාම් එක. ඉතින් අම්මා පටන් ගත්තා අපිට උදෙන්ම කෑම හදන්න. කෑම හදලා ඉවර වෙනකන් අපිව අන්දලා හැම එකක්ම කරලා ඉතින් ඒක අපිව යවනකන් මැෂින් එකක්ම වගේ තමයි අපේ අම්මා. අම්මලා ඉතින් එහෙම තමයි. ඔයාලගෙත් එහෙම වුණොත් ලයික් එකක් දාන්න. මල්ලිට ක්‍රීඩා නිසා මල්ලි උදෙන්ම ගියා. ඉතින් මාත් දැන් ඉස්කෝලේට යනවා. කොල්ලගේ මූණ බලන්නකො ලස්සන. කොල්ලා කියන්නේ මම මොකටද ලස්සන? හෙට අනිද්දා නිවාඩු හින්දානේ. අපි ගියාට පස්සෙත් ඉතින් අම්මට විවේකයක් නැහැ. මොකද කියනවා නම් අපේ පොඩි මල්ලිටත් කවන්න ලෑස්ති කරන්න තියෙනවානේ. ඉතින් ඔය පොඩි මල්ලිට කවලා ඉවර වෙන්න නම් හරියට 9 විතර වෙනවා. ඔය ඉතින් මීයක් වගේ හැමතැනම දුවනවානේ. ඔව් ඉතින් ළමයි කෑවොත්නේ අම්මගේ හිත පිරෙන්නේ. ඉතින් යාළුවනේ ඒකට තමයි කියන්නේ මව් සෙනහස කියලා. යාළුවනේ ඔයාලගේ ගෙදරත් මේ වගේ පොඩි දඟ මල්ලි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ලයික් එකකුත් දාන්න, සබ්ස්ක්‍රයිබ් එකකුත් කරන්න. ඉතින් ආයිතින් අම්මා පටන් ගත්තා දවල්ටත් උයන්න. බලද්දී උදේ ඉඳලම අපි එනකම්ම අම්මලා වැඩනේ. ඔන්න මල්ලිත් ආවා. ඊට පස්සේ එන්නේ කොල්ලා. චර මහන්සියලා කරාට පස්සේ මල්ලිගේ මූණ බලන්න. හෙලෝ යාළුවනේ ඔයාලට. ඔයාලා දැකලා ඇති අම්මලා උදේ ඉඳන් රෑ වෙනකම්ම කොච්චර මහන්සිලාද මේ කෑම හදලා අපිට දෙන්නේ. ඒත් ළමයි මොකද්ද කරන්නේ? බෑ කියලා කියන්නේ. එතකොට ඔයාලම කියන්නකෝ මේකට මොකද්ද විසඳුම කියලා. එහෙම හරියට හරි. දැන් ඒ විසඳුම තමයි දැන් අපේ දෙන්න යන්නේ. Se acabó.